අද වීඩියෝ එක තුළින් ඔයාට ප්ලම්පින් වලින් පස්සේ ඒ කියන්නේ ජනනාල සවිකිරීමෙන් පස්සේ ඇතිවන දෝෂ කිහිපයක් ඉතාමත් පහසුවෙන් නිරාකරණය කරගන්න ආකාරය කියලා දෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳී ඉන්න. අපි ලෑස්ති ප්ලම්පින් ගැටලු කිහිපයකට අද වීඩියෝ එකකින් පිළිතුරු ලබා දෙන්න. ප්ලම්පින් වලදී නිතරම දකින්න ලැබෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ විදිහට ටී ජොයින්ට් එකක් පැල්ලලා තියෙන එක. ඒ වගේම සිදුරු වෙලා තියෙන එක. ඉතින් මේක විශාල ප්‍රශ්නයක් වගේ පෙනුනට මේක ඉතාමත් සරල විදිහට අපිට නිරාකරණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක සරල ආකාරයෙන් නිරාකරණය කරගන්න කියලා. මේ වගේ අවස්ථාවක මුලින්ම කරගන්න තියෙන්නේ මාකර් එකක් හෝ පර්මනන්ට් පෙන් එකක් අරන් මේ විදිහට මාක් කරගන්න ඕනේ. මෙහිදී ප්‍රධාන නාලයෙන් වතුර ගන්න පැත්තට වැඩි වාසියක් තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඉන් පස්සේ මේ මාක් කරගත්තු තැන් මේ විදිහට පොඩි කියතක් ආධාරයෙන් කපා ගැනීම සිදු කරගත යුතුයි. මේ ආකාරයෙන් කපා ගැනීමෙන් පස්සේ කපා ඉවත් කරගත්තු කොටස් මෙතනින් ඉවත් කිරීම සිද්ධ වෙනවා. දැන් අපිට අවශ්‍ය වෙනවා අලුතෙන්ම ටී ජොයින්ට් එකක්. ටී ජොයින්ට් එකේ සයිස් එකට ගැලපෙන ආකාරයෙන් බට කෑල්ලක් අවශ්‍ය වෙනවා ප්‍රධාන නාලයේ ඉඳන් අපි වතුර ගන්න පැත්තට. ඒ විදිහට කපා සකස් කරගත්තු බට කෑල්ල බට ඇලවීම සඳහා භාවිතා කරන විශේෂිත ගම් වර්ගයක් යොදාගෙන මේ ආකාරයෙන් ඇලවීම සිදු කරගත යුතුයි. මේ ආකාරයට කපා අලවගත්තු බට කෑල්ලේ අග්‍රය අපි මුලින්ම කැපුවේ වාසි තියාගෙන. ඒ කියන්නේ වැඩි ඉඩ ප්‍රමාණයක් තියාගෙන. ඉතින් මේ ආකාරයට තියාගත්තු වැඩි ඉඩ ප්‍රමාණය මේ වගේ රත් කිරීමකට භාජනය කරනවා. ඒ සඳහා ඔබට විවිධ උපක්‍රම භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් රත් කරගත්තයින් පස්සේ එම ප්‍රමාණයම බටයක් අරන් ඒ ඇතුළත් කළ හැකි ආකාරයට පවතින සිදුර තරමක් විශාල කර ගැනීමක් සිද්ධ වෙනවා. දැන් නැවතත් බට කෑලි දෙකක් කපා ගැනීමට සිද්ධ වෙනවා ප්‍රධාන ජලනාලය හා සම්බන්ධ වන දිශාවන් දෙකට ගැලපෙන ආකාරයට. නමුත් මේ දෙක කපද්දී වැඩි වාසි තබා ගැනීමක් නැත්නම් වැඩි ඉඩ ප්‍රමාණයක් තබා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එම බට කෑලි දෙක ප්‍රධාන බටේ හා ගෑවෙන නොගෑවෙන මට්ටමට ගැලපෙන ආකාරයට තමයි කපා ගැනීම සිද්ධ විය යුත්තේ. එම බට කෑලි දෙකත් එක් පස්සකට ගම් තවරා මේ වගේ ටී ජොයින්ට් එකට අලවා ගැනීම සිද්ධ වෙනවා. එක් පස්සකට පමණයි මේ අවස්ථාවේ ගම් තැවරීම සිද්ධ වෙන්නේ. අපිට තවත් බට කෑල්ලක් අවශ්‍ය වෙනවා සිදුර තරමක් විශාල වෙන. ඉතින් එම ප්‍රමාණයෙම බට කෑල්ලක් අරන් මේ ආකාරයට රත් කරලා එම සිදුර තරමක් විශාල කරගන්නේ ප්‍රධාන බට ලයින් එකත් එක්ක මේක සම්බන්ධ කරගන්න අරමුණෙන්. එම රත් කරගත්තු බට කෑල්ල නැවත කොටස් දෙකකට අපි කපා ගන්නවා දෙපසටම අවශ්‍ය නිසා. එම බට කෑලි දෙක ප්‍රධාන බටේ දෙපසට මේ ආකාරයෙන් ඇතුළත් කර ගැනීම සිද්ධ වෙනවා. නමුත් තවම ගම් තැවරීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඉතින් අපි ලෑස්ති මේ වෙද්දි සකස් කරගත්තු සියලු කොටස් හොඳින් සවිවන ආකාරයෙන් ගම් යොදා ඇලවීම සඳහා. සියලු ප්‍රදේශවලට හොඳින් ගම් යෙදීම මෙහිදී අනිවාර්යයි. එම නිසා සම්බන්ධ වෙන සෑම තැනක් සඳහාම හොඳින් ගම් යෙදීම සිද්ධ කරන්න. ගම් යෙදීමෙන් අනතුරුව සියලු කොටස් හොඳින් සම්බන්ධ කර මද වේලාවක් මේවා වේලෙන්න ඉඩ හරින්න. අපේ පළවෙනි ප්ලම්පින් ගැටලුව මේ ආකාරයෙන් අවසන් වෙනවා. ඉතින් ඔබට දැන් ජලය යොදලා මේ පරීක්ෂා කර බැලීමක් සිදු කළ හැකියි. ප්ලම්පින් කරාගෙන පස්සේ අපිට නිතරම දකින්න ලැබෙන ගැටලුවක් තමයි මෙන්න මේ ආකාරයෙන් යම්කිසි බටයක් සිදුරු වීම. බටේ තියෙන නිරන්තරයෙන්ම නිරාවරණය වෙලා නම් ඒ කියන්නේ පොළව යට නෙමෙයි නම් මෙවැනි ගැටලු ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. මෙවැනි ගැටලුවක් ඉතාමත් පහසුවෙන් අපි විසින්ම සකස් කරගන්න ෂොකට් දෙකකින් කොහොමද හදාගන්න කියලා අපි මේ වීඩියෝ එක ඇතුලේ බලමු. මුලින්ම ගැටලුව සහිත ප්‍රදේශය දෙපසින් මේ ආකාරයෙන් කපා ගැනීම සිදු කළ යුතුයි.
දැන් වැලිකඩදාසියක් භාවිතයෙන් කපාගත්තු මේ ප්‍රදේශ මදක් මෘදු වෙන ආකාරයෙන් පිරිමැදීම සිදු කරගත යුතුයි. දැන් අපි කරන්නේ කපා ඉවත් කරගත්තු කොටසට සමානම කොටසක් බටයකින් කපා වෙනම ලබා ගැනීම. එම කපාගත්තු කොටසත් වැලිකඩදාසියක් භාවිතයෙන් මට සිල්ඩු වෙන ආකාරයට හොඳින් පිරිමැදීම සිදු කරගත යුතුයි. දැන් අපි ලෑස්ති වෙන්නේ චොකට් කෑලි දෙකක් හදාගන්න. ඒ සඳහා මෙම කාර්යයට යොදාගන්නා බටවල ප්‍රමාණයම බටයක් යොදාගෙන හීට් ගන්න එක මගින් මේ රත් කරගන්නවා. ඉතින් ඔබට කුමන හෝ ක්‍රමයක් රත් කිරීම සඳහා භාවිතා කළ හැකියි. ඉතින් මේ පේන තියෙන හීට් ගන්න එකක්. අද වෙළඳ පොලේ ඉතාමත් අඩු මුදලකට හීට් ගන්න එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. රත් කරගත්තු බටේ බටර් ලයින් එකේ ප්‍රමාණයේ පවතින බටයක් ඇතුළට දාමා තරමක් විශාල කර ගැනීම මේ විදිහට සිද්ධ කරගන්නවා. එසේ විශාල කර ගැනීමෙන් අනතුරුව එම බටය සොකට්ස් කෑලි දෙකක් වන ආකාරයට කපා ගැනීම සිද්ධ වෙනවා. දැන් සොකට්ස් කෑලි දෙක ලෑස්ති නිසා එම කොටස් දෙක ප්‍රධාන ජලනලයේ දෙපසට මේ ආකාරයෙන් ඇතුළත් කර ගැනීම සිද්ධ වෙනවා. දැන් තියෙන්නේ බට ඇලවීම සඳහා භාවිතා කරන ගම් වර්ගයක් යොදලා හොඳින් අලවා ගැනීම. ඉතාමත් හොඳින් ගම් තැවරීම මෙහිදී සිදු කරගත යුතුයි. හොඳින් ගම් තවරා ගැනීමෙන් පසුව දැන් තියෙන සොකට්ස් දෙක ලං කර ගැනීම. දැන් ගැටලු විසඳීම අවසానයි. දැන් තියෙන්නේ මද වේලාවක් වේලෙන්න ඉඩ හැරලා ජලය සපයන එක. ජලනාල පද්ධතියක් ඇතුලේ තවත් එන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ විදිහට එල්බෝ කෑලි පැල්ලා යන එක. මේ සඳහා හේතු විය හැක්කේ සමහර විට කාලයත් සමග බට පරණ වීම, අධික පීඩනකින් යුක්ත වතුර පැමිණීම සහ පොඩි අයගේ ක්‍රියාකාරකම් හෝ වෙනත් පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් මේ සඳහා බලපානවා. දැන් බලමු මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒක ලේසියම කොහොමද විසඳගන්න කියලා. දැන් අපි කරන්න ඕන ගැටලුව තියෙන එල්බෝ එකේ දෙපස කියතක් භාවිතා කරලා කපා ඉවත් කර ගැනීම. දැන් නව එල්බෝ කෑල්ල යෙදීම සඳහා අවශ්‍ය ප්‍රමාණයෙන් බට කෑලි දෙකක් නිසි ආකාරයෙන් දුර මැනගෙන කපා ගැනීම සිදු කරගත යුතුයි. දැන් කපාගත්තු කොටස් නිවැරදි මිනුම් වල පවතිනවද කියලා සැකහැර බලා ගැනීමක් මේ විදිහට සිද්ධ වෙනවා. ඒ වාගේ දුර ප්‍රමාණය නිවැරදිව පවතිනවා නම් දැන් තියෙන්නේ සොකට්ස් දෙකක් වීඩියෝවේ කලින් සකස් කරගත් පරිදි සකස් කර ගැනීම. ජනනල පද්ධතියේ ප්‍රමාණයටම ගැලපෙන අන්දමේ බටයක් මේ ආකාරයෙන් අරන් ඔයාට කරන්න තියෙන්නේ හීට් ගන්න එක. භාවිතා කරලා බටය හොඳින් රත් කරගන්න. රත් කර ගැනීමෙන් පස්සේ ප්‍රධාන ජනනල පද්ධතියේ බටේටම සමාන බටයක් අරන් මේ ආකාරයෙන් රත් කරගත්තු බටේ ඇතුළට ඒ යැවීම මගින් තරමක් මේ විශාල කරගන්න පුළුවන්. ඉන් අනතුරුව සොකට්ස් කෑලි දෙකක් කපා ගැනීම සඳහා මෙම බටය මේ ආකාරයෙන් කපා ගැනීම සිද්ධ වෙනවා. දැන් තියෙන සකස් කරගත් සොකට්ස් දෙක ප්‍රධාන බටයේ දෙපසට මේ ආකාරයෙන් ඇතුළත් කරන්න. මේ ආකාරයෙන් බට ඇලවීම සඳහා පමණක් භාවිතා කරන ගම් වර්ගයක් භාවිතා කරලා එම ගම් හොඳින් තවරා ගත යුතුයි. ගම් තැවරීම නිවැරදි සිදු කිරීමෙන් පස්සේ ඔයාට පුළුවන් එල්බෝ කෑල්ල අරන් මේ විදිහට එය අලවා ගැනීම සිද්ධ කරන්න. කලින් සකස් කරගෙන ඇතුළත් කරගන්න ලද සොකට්ස් දැන් මේ විදිහට එල්බෝ එකත් සමග හොඳින් සම්බන්ධ කිරීම සිදු කරගත යුතුයි. ශක්තිමත් භාවය තවත් වැඩි වෙන්න පිටතින් ගම් තැවරීමක් මේ විදිහට සිද්ධ කරනවා. ප්ලම්පින් වල මෙම ගැටලුවත් මේ ආකාරයෙන් සරල විදිහට විසඳගන්න ඕන අපි කටයුතු කරා. නැවතත් දවසක හරවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙමින් අදට අපි සමුගන්නවා. අපේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරන්න. අපිත් එක්ක දිගටම රැඳෙන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එක all දාන්න. ඉතින් සුබ දවසක්.